හායි කොහොමද? අද අපි යනවා මුතියංගනේ. ඔයාලා දන්නවා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මුතියංගනේ. අපි අද මුතියංගනේ තමයි යන්නේ. මේ තියෙන්නේ මට මත පස්සර බදුල්ල පාර හරිම ලස්සනයි. ඒ නිසා මම පාරේ වීඩියෝ කෑලි ටිකක් වැඩිපුර දැම්මා. එහෙනම් අපි මුතියංගනේ හම්බෙමු. මේ බලන්නකො මේ පාර කොච්චර ලස්සනද කියලා. කොළඹ කොළ පාට මාර ලස්සන පැත්තක්. ඉතින් ඔයාලා බදුල්ල දිස්ත්‍රික්කයට එනවා නම් අනිවාර්යෙන් මේ පාර බලන්න. ඒ පාරෙන් යන්න මාර ලස්සන පැත්තක්. අපි මුතියංගනේට ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි වාහන දාන්න තියෙන්නේ. අපි ඉතින් බයික් එකේ දාලා දැන් අපි මුතියංගනේට යන්න හදන්නේ. එහෙනම් ගිහිල්ලා බලමු මේ තියෙන මුතියංගනේ චෛත්‍යය. මෙතන අපිට බලා ගන්න පුළුවන් අටවිසි බුදුන් වහන්සේලා බුද්ධත්වය ලැබූ බෝධීන් වහන්සේලා. අටවිසි බුදුන් වහන්සේලාට ඒ බෝධීන් වහන්සේලා මෙතන රෝපණය කරලා තියෙනවා. ඉතින් මුතියංගනේ ගියාම ඔයාලටත් බලා ගන්න පුළුවන්. මට ඔක්කොම වීඩියෝ කරන්න බැරි වුණා. ටිකක් මම වීඩියෝ කරා. ඉතින් මෙහෙම තමයි එක බුදුන් වහන්සේලාට බුද්ධත්වයට ලබා ගන්න උපකාර කර බෝධීන් වහන්සේලා මෙහෙම රෝපණය කරලා තියෙනවා. බලන්නකො ඉතින් මේ කවුද කියලා.
මං හිතන්නේ මුතියංගනේ අලියා. ඉතින් එයා නාන ගමන් තමයි හිටියේ. හරියටම දන්නේ නැහැ මුතියංගනේ අලියාද කියලා. කොහොම හරි අලියෙක් නාන ගමන් හිටියේ. ඉතින් මං ඔයාලට පෙන්නන්න ඒකත් වීඩියෝ කරා. බලන්නකෝ ඉතින් එයා නාන විදිහ. අපි දැන් මුතියංගනේ වැඳ පුදාගෙන දැන් අපි ආපහු ගෙදර යන්න හදන්නේ. ඉතින් මාරම ලස්සන තැනක් මුතියංගනේ කියන්නේ. හිත නිවෙනවා මාර විදිහට. ඉතින් අපි වැඳ පුදාගෙන දැන් ගෙදර යන්න හදන්නේ. ඉතින් බලන්නකෝ මේ වටපිටාව කොච්චර ලස්සනද කියලා. කොළ පාට කඳු ගස්වැල් මාර එන සීතල උළඟ ඒක නම් මාරයි. මාරම ලස්සන පැත්තක්. ඉතින් ඔයාලට බදුල්ල දිස්ත්‍රික්කේ එනවනම් මේ පස්තර බදුල්ල පාරේ යන්න මාරම ලස්සන පැත්තක්. ඉතින් ඔයාලට මේ පාරත් ලස්සනට බලාගන්න මම වීඩියෝ කරා. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. ඉතින් එතකන් පරිස්සමෙන් ඉන්න. එහෙනම් ගිහින් එන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.